අයිබෝන් දුවේ පුතේ. ඔන්න මම අදත් ඔබත් එක්ක අපේ අලුත් පාඩමක් එකතු කරගෙන. ඉතින් අද අපි කතා කරන්නේ දෙක වසරට අදාළ දෙක වසරේ පුංචි දූල පුතාලා ඉගෙන ගන්න ඕනි අලුත් වචන ටික. අලුත් අකුරු අපි දෙක වසරට આવම ඉගෙන ගන්න තියෙනවනේ. අන්නේ අලුත් අකුරු ටික තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. අපි බලමු එහෙනම් මේ අලුත් අකුරුත් එක්ක කොහොමද අකුරු ටික අඳුනගන්නේ? ඊළඟට ඒ වචන කියලා මෙහෙනම් පුතාලට පේනවා දැන් ඔබට පුළුවන් මාත් එක්ක එකතු වෙලා මේ වචන ටික කියවන්න. ඒ වගේම අලුත් අකුරු අපි පස්රෝල් පොතක ලියන්න ඕනේ. ලියන ගමන් ඒකට අදාළ වචන ටිකත් ඔබට ලියමින් ඉගෙන ගන්නට පුළුවන්. අලුත් අවුරුදු දෙක වසරට යනකොට මේ වචන ටික ඉගෙනගෙන තියෙනවා පන්ති ටීචර්ත් එක්ක. හරි ලස්සනට වචන ටික කියවන්න. ඊළඟට මේ වචනත් එක්ක අපි අලුත් දේවල් ඉගෙන පුතාලට පුළුවන් වෙනවා. මොන එහෙමනම් අපි දෙක වසර ඉගෙන ගන්න තව අලුත් අකුරක් අපි මුලින්ම ඉගෙන ගන්නවා ෆා. දෙක වසරේ මුලින්ම ඉගෙන ගන්නවා ෆා. ෆා. ෆ අකුරන බලන්න පුතේ ලියන විදිය මාත් එක්ක බලමු. ලියන විදියත් පුතාලා මේත් එක්කම ඉගෙන ගන්න ඕනනේ. මේක අපි අකුරක් ලියන විදියට ලියලා බලමු. පැන්සල අරගෙන පැන්සලෙන් ඔන්න මාත් එක්ක ලියමු බලන්න. මම මෙතන ලියලා පෙන්නනවා. මේ මිනිමුටට ගත්ත පහලට ගියා. එතනින් නවත්තලා අයි මේ විදියට යන්න ඕනේ. ඔන්න ෆ අකුර. ත අපි ලිව්වා. මම මේ පස්රෝල ලියලා තියෙන්නේ. ඊළඟට අපි තනි රෝලේ ලියන විදිය බලමු. මෙන්න බලන්න තනි රෝලේ. රෝලේ පිරෙන්න අපි ලියනවා ෆ. ඊට පස්සේ අපි ෆ අකුරෙන් වචන ටිකක් කියමු. එම් පුතාලත් මාත් එක්ක කියවන්න ඕන. ෆරීනා, ෆලුදා, ෆාතිමා, जिराफ, बफल, फैसर, फरीदा, फारूक. නැවත කියමු. ෆරීනා, ෆලූඩා, ෆාතිමා, ජිරාෆ්, බෆල්, ෆයිසල්, ෆරීදා, ෆාරුක්. දැන් පුතාලා තනිරෝල් පොතක් අරගෙන මේ වචන ලියන්න ඕන. මම ඔබට වෙලාව දෙනවා. එහෙම නැතිනම් ඔබට පුළුවන් වීඩියෝ එක ප්ලේ වෙන එක මතකට නවත්තලා මේ වචන ටික බලාගෙන ලියන්න. ඔන්න එහෙනම් දුවේ පුතේ ෆ අකුරෙන් අපි අද ඉගෙන ගත්ත වචන ටික ෆ අකුර ලියන්න ඕනේ. ෆ අකුරට අදාළ වචන ටිකත් පුතාලා ලියන්න ඕනේ. හොඳයි. ඔන්න එහෙනම් අපි ඊළඟට තවත් අකුරකට යන්න හදන්නේ. තවත් ලස්සන අකුරක්. මේ බලන්න මේක අපි මේකට කියනවා තාලුජෂ. මොකද පුතේ? තාලුජෂ. තාලුජෂ අකුර බලන්න මේ එන විදි මෙන්න මෙහෙම ලියලා පහලින් චූටි ගැටයක් අරගෙන තමයි අපි තාලුජෂ ලියලා ඉවර කරන්නේ. ඔබ දන්නවා අපි ලියනකොට මේක ග අකුරේ හැඩය තමයි එන්නේ. නමුත් අවසානයේට ග අකුර අවසන් වෙන තැනින් ගැටයක් එකතු කරන්න ඕනේ. ඔන්න එහෙමනම් අපි තාලුජෂ අකුරෙන් වචන ටිකක් කියවමු. ශතකය, ශාන්ත, ශානක, ශාලාව, ශාසනය, ශක්තිය, ප්‍රදර්ශනය, ශාකය, ශන්දා, විශ්වය. අපි නැවත කියවමු දුවේ පුතේ මේ වචන ටික. ශතකය, ශාන්ත, ශානක, ශාලාව, ශාසනය, ශක්තිය, ප්‍රදර්ශනය, ශාකය, ශන්දා, විශ්වය. ඔන්න අපි ඊළඟට මූර්ධජ ෂ. ඊළඟට දෙක වසර ඉගෙන ගන්න තවත් අලුත් අකුරක් තමයි මූර්ධජ ෂ. අපි මූර්ධජ ෂ අකුර පස්රොලේ ලියන විදිය පුතාලට මම පෙන්නලා තියෙනවා. බලන්න.
ඒක ලියන විදිහත් අපි උත්සාහ කරමු. පොඩි උත්සාහයක් අරගෙන ඔන්න ලියනවා. බෝලයක් ගත්තා. මේ විදිහට ප අකුර ලියන වගේ රවුමට අරගෙන උඩටම ලියලා උඩින් නැවත ප අකුර අවසන් වෙන තැනින් තමයි අපි පහළට ඇවිල්ලා ඇතුලෙන් බෝලයක් දාන්නේ. මොකක්ද මේ අකුර? මුර්තජ ෂ. මොකද්ද පුතේ අකුර? මුර්තජ ෂ අකුර. මුර්තජ ෂ අකුර ඔන්න මම පස්රුලේ ලිව්වා වගේම තනිරුලෙත් ලියලා තියෙනවා. පුතාලට පුළුවන් මේ තනිරුලේ ලියව මුර්තජ ෂ බලාගෙන පොතේ ලියන්න. අපි නිවාඩු කාලයකදී මේ අකුරු ලියලා පුරුදු වෙනව නම් ඔබට ලේසි. නේද? එහෙම නැත්නම් පාසල් වාරයේ පටන් ගත්තට පස්සේ ඔබට පුළුවන් ගුරුතුමිය පාසලේ ගුරුතුමිය කියා දෙනවා වගේම මේ පාඩමත් අහගෙන වචන ටික ලියන්න. අපි බලමු මේ මුර්ධජ ෂ යෙදෙන වචන ටික. පාෂාණ, ශශිකා, ෂඩශ්‍රය, රක්ෂණ, විෂය, දක්ෂ, පෝෂණය, ආරක්ෂාව. හරි පුතේ. අපි මං කියලා තියෙනවා දැන් පුතාලට කන්ට්‍රෝල් පොතක් කරන් ලියන්න ඕනේ. ඒ වගේම අපි තව පාරක් මේ වචන ටික කියවමු. පාෂාණ, ශශිකා, ෂඩශ්‍රය, රක්ෂණය, විෂය, දක්ෂ, පෝෂණය, ආරක්ෂාව. ඔන්න එහෙනම් දැන් පුතාලා මේ වචන ටික තනිරුල් පොතේ ලියනවා වගේම කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න අපි ඊළඟට කතා කරනවා දුවේ පුතේ මහා ප්‍රාණ බ. බ බලන්න කියනකොට චුට්ටක් ගැඹුරු සද්දයක් එනවා. අට චුට්ටක් නර කළා කියන්නේ මහා ප්‍රාණ අකුරු. මහා ප්‍රාණ බ අකුර. බලන්න මේ අපේ බෝලය ගත්ත ඊළඟට මෙහෙට ඇවිල්ලා ඉරක් යනවා. ඊට පස්සේ තමයි මැදින් පටන්ගෙන මේ විදිහට බලන ඊතලේ යන විදිය මම ඊතලේ යන විදියට මෙන්න මෙහෙම තමයි ලියන්න ඕනේ. ඔන්න අපි ලියුවා. දැන් ඊළඟට අපි අනිරෝලෙත් ලියනවා. බ අකුර අනිරෝලෙත් පුතාලට මේක බලාගෙන ලියන්න පුළුවන්. දැන් ඊළඟට මේ බ අකුරෙන් වචන අපි ලියන්න ඕනේ. ඔන්න බලමුකෝ වචන. වචන ගොඩක් තියෙනවා. වචන 10ක් මම ගෙනල්ලා තියෙනවා පුතාලට. තවත් වචන පුතාලට හොයාගන්න පුළුවන්. වචන හොයාගන්න පුළුවන්. දැන් එහෙමනම් අපි මේ වචන ටික කියවමු. භාග, භාව, භාෂාව, භාවනාව, භාවිතය, පිය, විභාගය, වාචනය, අභය, නිර්භය. තවත් වතාවක් මේ වචන ටික කියවමු. භාග, භාව, භාෂාව, භාවනාව, භාවිතය, භක්තිය, විභාගය, භාජනය, අභය, නිර්භය. ඔන්න දැන් මේ වචන 10ම දුල පුතාලා ලියන්න ඕනේ. මම පුංචි පැටවුනේ නේ උනාට පුළුවන් අපිට තන්රෝලක් අරගෙන අනුල් පොතේ අම්මගේ උදව් ගත්තට කමක් නැහැ ගෙදරදී ලියද්දි. උදව් අරගෙන මේ වචන ටික බලාගෙන ලියන්න ඕන. ඊළඟට අපි යනවා අං. අං අකුරත් අපි දෙක වසරේදී අලුතෙන් ඉගෙන ගන්නවා. අං මේ තියෙනවා අපි තනිරුලේ ලියලා අං කියන අං කියන අකුර යොදලා අපි වචන කිහිපයක් ලියමු. අංකය, අංශක, අං, අංගොඩ, අංපොර, අංශය. නැවත කියවමු. අංකය, අංශක, අං, අංගොඩ, අංපොර, අංශය. දැන් එහෙමනම්
අපේ දූල පුතාලට ඊළඟට ලු ලු අකුර. ඔයන්න ලු ලියද්දී අපි මෙතනින් පටන් ගන්න මේ ඊතලේ යන විදිය බලන්න පස්රෝල ලියන විදිය. මෙන්න මෙහෙම ලියලා ඊළඟට අපි මෙන්න මේක යට රූලේ ගාවලා ආයේ උඩටම ඇවිල්ලා උඩින් තමයි මෙහෙම ශබ්දය උච්චාරණය ලු කියලා කියන්නේ අපි උඩින් මේ විදියට අවසන් වෙනවා ලියලා. ඔන්න එහෙමනම් ලු අකුරේ වචන ටිකකුත් අපි බලමු. තනි ලියලා තියෙනවලු අකුර. ඊළඟට අපි යනවා වචන කියවන්න. එළුවා, යාළුවා, වලාකුළු, මාළුවා, මකුළුවා, ඔළුව. බලමු තව පාරක් කියවලා. එළුවා, යාළුවා, වලාකුළු, මාළුවා, මකුළුවා, ඔළුව. දැන් දුල පුතාලා මේක ලියන්න ඕන. අපි ළඟට යනවා. ත. මහා ප්‍රාණත අකුර. අකුරත් අපි දෙක වසරේ අලුතෙන් ඉගෙන ගන්න ඕනේ. මෙන්න පුතේ තියෙනවා තන්රෝල ලියන විදිහේ. අපි දැන් බලමු මේකට අදාළ වචන ටික. රතය, ප්‍රථම, කතන, පතය, අවස්ථාව, අනාථ. බලමු නැවත. රතය, ප්‍රථම, පතන, පතය, අවස්ථාව, අනාථ. දැන් පුතාලා මේ වචන ටික ලියන්න ඕන. දැන් පුතාලා ටික මේ වචන ටික ලියන්න ඕනේ. අපි කොහොමද ප්‍රණත යොදලා වචන ලියන්නේ කියන එක තමයි එතනදී අපි කළේ. මොන ඊළඟට අපි යනවා මහා ප්‍රාණ ප අකුර. ප කියලා බලන්න. තොල් ඇතුළට දාලා එළියට දාන්නේ අපි ප. දැන් අපි ප අකුරේ ඔන්න වචන ටිකක් ලියනවා. ඵලය, ඵලකය, ඵලදායක, ඵලදාව, ප්‍රතිඵල. අය කියමු. ඵලය, ඵලකය, ඵලදායක, ඵලදාව, ප්‍රතිඵල. ඔන්න දූල පුතාලට මම කිව්වා වීඩියෝ එක මතකට නවත්තලා මේ වචන ටික ලියන්න පුළුවන් කන්ට්‍රෝල් පොතේ. එතකොට තමයි අපිට මේ වචන නැවත මතක හිටින්නේ. හොඳට නැවත ආවර්ජනය වෙලා අපි ලියන වචනේ නිවැරදිව ඔබට ලියන්න පුළුවන්. ඉතින් එහෙනම් දූල පොතේ ඔන්න ඒ වගේටත් සූදානම් වෙන්න ඕනේ. ඊළඟට අපි යනවා මහා ප්‍රාණ ක බලන්න පොඩි තද හුස්මක් අරන් කියන්නේ ක කියලා කියමු. ක අනිරෝලේ ලියන්න ඕනේ. ක මේ බලන්න ලියන විදිහ මෙහෙම බෝලේ අරගෙන උඩ රූලේ ගෑවුවා. ඉරක් ආවා. ඊළඟ රූලේ ටිකක් මඩක් උඩට ගිහිල්ලා තමයි නතර කරන්නේ. දැන් ඊළඟ අපි ඊළඟට ලියනවා මහා ප්‍රාණ ක. අපි ක අකුරේන වචන ටික. khනිජ, මුඛය, රේඛාව, ලේඛකයා, සංඛ්‍යාව, ශාඛාව, ප්‍රමුඛ. දැන් එහෙනම් තුල පුතාලා මාත් එක්ක කියවමු බලන්න මේක. khනිජ, මුඛය, රේඛාව, ලේඛකයා, සංඛ්‍යාව, ශාඛාව, ප්‍රමුඛ. හරි. දැන් ඊළඟට අපි යනවා ත. මේ බලන්න ලියන විදිය. එහෙම ගත්තා. ඔන්න අපි මේ උඩට ගිහිල්ලා එතනින් චූටි පියනක් වගේ දාන්න. නේ? ලිව්වා. අපි තනි රූලෙත් ඊළඟට ලියනවා. ත අකුර ප්‍රාණට ත කියලා ඉගෙන ගත්තම ඇති. කියමු බලන්න මේකට එන වචන ටික. කොට්ටාස, පාඨය, ධර්මිෂ්ඨ, පාඨක, පාඨමාලාව, ශ්‍රේෂ්ඨ, කනිෂ්ඨ. නැවත කියමු. කොට්ටාස, පාඨය,
ධර්මිෂ්ඨ, පාඨක, පාඨමාලාව, ශ්‍රේෂ්ඨ, කනිෂ්ඨ. කොට්ටාස, පාඨය, ධර්මිෂ්ඨ, පාඨක, පාඨමාලාව, ශ්‍රේෂ්ඨ, කනිෂ්ඨ. ඔන්න එහෙනම් දැන් ඔබට පුළුවන් මේ වචන ටික ලියන්න, ඒ වගේම කියවන්න. ඊළඟට අපි යනවා සංයුක ඩ. සංයුක ඩ අපිට පුතේ යෙදෙන අවස්ථා අඩුයි. නමුත් වචන කිහිපයක් තියෙනවා. බලන්න අපි මේ අකුර ලියන විදිහ බලමු. මේ මෙන්න මෙතනින් පටන්ගෙන මෙහෙම උඩට එනවා. ඊට පස්සේ අපි බෝලේ අරගෙන ඉර අඳිනවා. ඊට පස්සේ අපි මෙහෙම පහළ රූලේ ගෑවුවා. ඊළඟට උඩ රූලටම ගිහිල්ලා තමයි නවත්තන්න ඕනේ මේ විදියට. ඔන්න පුතාලා ඩ අකුර ලිව්වා. දැන් අපි ද අකුර තනි රූලෙත් ලියනවා. සංයක ඩ යෙදෙන වචන දෙකක් ලියමු අපි. හොඳ, හඳනවා. හොඳ, හඳනවා. දැන් ඊළඟට ච. ච අකුර මේ මෙන්න මෙහිම අරගෙන අපි ජ නෙමෙයි ච කියලා මේකට කියන්නේ උච්චාරණය කරන ච. මේ විදියට අරගෙන ඔන්න මම ලියලා පෙන්නන මේ ඉතාලියානු දිහා පුතාලා බලාගෙන ඉන්න ඕනේ. ඔන්න ඔය විදියට තමයි අවසන් වෙන්නේ. ච. දැන් අපි ච අකුර හරි රෝලෙත් ලියමු. බෝලය ගත්තා. මේ විදියට පහළට ගියා. මෙතනින් නතර වෙලා බෝලය පහළට අපි අකුර ලියද්දි පහළට එතනින් යන්න ඕනේ. අන්න එහෙම අරගෙන තමයි උඩට ඉර යන්නේ. ඔන්න එහෙනම් දැන් ඊට පස්සේ අපි ච අකුරයේ දෙන වචන ටිකක් ලියමු. ඒ වගේම කියමු. ඡත්‍රය, ඡේදය, ඡන්දය, ඡායාව, ලාංඡනය, ඡන්ද, සාකච්ඡා. නැවතත් බලමු. ඡත්‍රය, ඡේදය, ඡන්දය, ඡායාව, ලාංඡනය, ඡන්ද, සාකච්ඡා. දැන් ඔන්න දොළ පුතාලට පුළුවන් මේ වචන ටික තනි රෝල් පොතේ ලියන්න. ඒ වගේම මම කියුවා වගේ ඔබේ අම්මත් එක්ක එකතු වෙලා නැත්නම් ගෙදර ඉන්න සහෝදරයෙක් සහෝදරියක් නැත්නම් තාත්තත් එක්ක අච්චම සියගෙනත් එක්ක උනත් කමන්නේ. එකතු වෙලා මේ වචන ටික කියවන්න ඕනේ. අපි කියවන තරමට තමයි පුතේ අපිට හොඳට ලියන්න කියවන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යනවා ඊළඟට සංයක ජ අකුර. සංයක ජ මම බලන්න මෙහිම ගත්තා, බෝලය ගත්තා. මෙතනින් අවසන් වෙලා තවම පිරුණා. ජයන්න ලියන විදියටම තව කොටසක් තමයි ඉස්සරහට එකතු වෙන්නේ ජ අකුරට. ඔන්න අපි සංයක ජ අකුර තනිරුලේ ලිව්වා. ඊළඟට අපි තවත් අකුරක් ඉගෙන ගන්නවා. මහා ප්‍රාණ ග. ග අට බර කරලා කියන්නේ ග. ප්‍රාණ ග අකුර අපි ලියමුකෝ ඉස්සෙල්ලා පස් රෝලේ. මෙන්න බෝලේ ගත්තා. ඉරක් ඇඳා එතනින් පහළට ඇවිල්ලා ඔන්න මෙතනින් පොඩි ගැටයක් යනවා මේ පොඩි වංගුවක්. කාර් එක වාහනයක් යනවා වංගුවක් ගහලා. වංගුවක් ගහලා ගියා උඩින් අවසන් වුණා. දැන් අපි ඊළඟට මේක තන්ටුලෙත් ලියමු. තන්ටුලේ ලියලා අවසන් වෙලා ඊළඟට දුවේ පුතේ අපි මේකේ වචන ටිකක් ලියන්න ඕනේ. වචන ලියන්න ඕනේ, වචන කියවන්න ඕනේ. බලමු. ඝනකය, ඝන, ඝනකාභය, අනර්ඝ, සංඝ, ඝණ්ඨාරය. අය කියමු. ඝනකය, ඝන, ඝනකාභය, අනර්ඝ, සංඝ, ඝණ්ඨාරය. මොනින්නම් දැන් පුතාලා මේ වචන ලියන්න ඕනේ. ඒ වගේම තමයි මේ වචන කියවන්න ඕනේ. කියවන තරමට තමයි අපිට වචන හොඳට මතක හිටින්නේ. එහෙමනම් අපි මේ වචන ටික ලස්සනට ලියමු. ඔන්න අපි අකුර. අකුර අපි බිඳුව වෙනුවට ඉස්සර ලියපු භාවිතා වුණා.
ඉස්සර කාලේ භාවිතා වුණ අකුරක් තමයි මේක. අපේ හෝඩියේ තියෙනවා. බලන්න මේක පහලින් මේ මෙතන පහලින් පටන්ගෙන මේ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ අපි මේ තනි රූලේ ලියනවා. ඊළඟට අපිට ලංකාව කියන වචනය තමයි අකුර. වෙනුවට භාවිතා වුණ එක. ලංකාව කියන එක තමයි අපි මේකෙදි ලියන්න පුරුදු වෙන්නේ. අපි ඊළඟට ඉගෙන ගන්න තව අකුරක් තමයි පුතේ සංඥකත. මොකද සංඥකත? සංඥකත අකුරෙන් මේ බලන්න ලියන විදිය ඔන්න මේ ඉතලේ යන විදිය බලන්න. මේ මාර්ගයෙන් අපි රෝමක් ගත්තා. ඊට පස්සේ රූල පිරෙන්න ලියලා යට රූලට යනවා. ඔහොම තමයි ලියන්නේ සංඥකද. සංඥකද අකුරෙන් තනි රූලෙත් අපි ලියනවා සංඥකද අකුර. සංඥකද තනි රූලේ ලියලා අපි ඒකට අදාළ වචන කන්ද සඳ කන්ද සඳ ඊළඟට අපි ලියනවා ඤ අකුර ඤ මේ බලන්න ඒක ටිකක් ලොකුවට අකුර දෙකක් එකතු වෙලා බැඳිලා ඇවිල්ලා තියෙන්නේ මේ ත අකුර මෙම ලිව්වා ඊට පස්සේ ඒක අවසන් වෙන්න කලින් ද අකුරේ ගැටය නැතුව ඉතුරු කොටස මෙතෙන්ට එකතු වෙලා තියෙනවා. මේ ඊළඟට අපි ඒක තනි රෝල ලියනවා ඤ අකුර ඤ ඤ භාවිතා වෙන පුතාලට ලියන්න පුළුවන් වචනයක් තමයි මඤ්ඤොක්කා. මොකක්ද? මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා කියන වචනය අපිට ලියන්න පුළුවන්. මඤ්ඤොක්කා. හොඳයි එහෙනම් ඔන්න දැන් අද අපි ඉගෙන ගත්ත දෙක වසරට අදාළ වචන ගොඩ. දෙක වසරේ ඉන්න දූල පුතාලට විතරක් නෙමෙයි. මේක අපේ අනිත් පන්තිවල දූල පුතාලටත් ඉගෙන ගන්න බොහොම හොඳ අවස්ථාවක්. අපිට පුළුවන් අපේ වචන ගබඩාවට අලුත් වචන ගොඩක් එකතු කරගන්න. තවත් දවසක මාත් එක්ක එකතු වෙන්න අපි අලුත් පාඩම් ගොඩක් අරන් සඳරුනේ ටීචර්ගේ YouTube channel එකත් එක්ක ඔබ එකතු වෙලා මේ වචන ලියන්න දුවේ පුතේ කියවන්න. තවත් ලස්සන දවසක තව පාඩමකින් ඔබ හමුවට එන්නම්. ඒත් ඔබට නිර්වාණ සරණයි. අවිබෝවන්.